පැරණි නෝට් එක 39 ගාපු නෝට්ුවක් මේක. හරිද ගයිස්, මේවා දැකලා තියෙනවද? ලංකාවේ ගහපු පැරණි කාසි, සෝරි පැරණි නෝට්ටුව, කාසි නෙවෙයි පැරණි නෝට්ටු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. බැලු බැලමට ඔයගොල්ලන්ට කෙලින්ම ඉස්සෙල්ලාම පෙන්නන්නම් මේක. 1939 ගාපු රුපියලේ නෝට්ටුවක් මේක. හරිද? ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සුපිරි නෝට්ටුවක් මේක. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් ගවර්න්මන්ට් ඔෆ් සිලෝන් යටතේ මේක 1939 ගාපු රුපියල් 5 නෝට්ටුවක් මේක. හරිද? මේකත් මේ බලා ගන්න පුළුවන්. මේක මාර ලොකු නෝට්ටුවක් මේක. හරිද? ඊට පස්සේ තියෙනවා ගයිස් මේක තමයි වටිනා නෝට්ටුවක් මේක. හරිද? මේක 1940 කියන්නේ මේක 42 ගහපු රුපියල් 10 නෝට්ටුවක් මේක. මේක ජෝර්ජ්ගේ. හරිද? කිං ජෝර්ජ්ගේ රුපියල් 10 නෝට්ටුවක්. මට පර්සනලි මට ආසම නෝට්ටුවක් තමයි මේක. මේක තමයි රාජලාංජනේ දාපු රුපියල් 50 නෝට්ටුවක්. මේක මාර වටිනවා මේ නෝට්ටුව. ඉතින් මේක ගොඩක් කට්ටිය කලෙක්ෂන් එකේ ගොඩක් කට්ටිය ගාව මේක නෑ. ඒ කියන්නේ මේක චුට්ටක් වටිනවා මේ නෝට්ටුවක්. ඊට පස්සේ තියෙනවා ගයිස් පෙරකුම්බා රුපියල් 100 නෝට්ටුවක්. මේක පට්ට ලස්සනයි. මේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. මේක මාර ලස්සන නෝට්ටුවක් මේක. ඉතින් තව දෙයක් තියෙනවා ගයිස් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. 1944 ගහපු රුපියල් නෝට්ටුවක් මේක. මේක හරිද? කිං ජෝර්ජ් තමයි මේක. හරිද? ඊට පස්සේ ගයිස් ඉතින් තියෙනවා මේ බේඩ් සීරීස් එකේ රුපියල් 100 තියෙනවා. ඒ වගේම මේ 1977 ගහපු 100 තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ බණ්ඩාරනායක දාපු රුපියල් 100 තියෙනවා. ඊට පස්සේ ගයිස් මේ තියෙන්නේ මේක බේඩ් සීරීස් එකක් මේක. රුපියල් 100 නෝට්ටුවක් මේක. ඉතින් ගයිස් අනිත් එක තමයි මේක. මේක මොනවද ගයිස් මේක? මේක දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ ගැන. මේකට තමයි කියන්නේ. ඕගොල්ලෝ මේ බලා ගන්න පුළුවන් මේ බලන්න. මේක නෝට්ටුවක් නෙවෙයි මේක. හැබැයි කූපන් එකක් මේක. රබර් කූපන් කියලා කියන්නේ දන්නවද? ඒ කාලේ අර රබර් ගත්තේ ඒ කාලේ ඉතින් රබර් නේ ඉතින් පාවිච්චි කරේ ඉතින්. හරිද? ඒ හින්දා ඒගොල්ලොන් දෙන්නේ මෙන්න මේ වගේ කූපන් එකක්. මේකේ තියෙනවා මේක 1 pound කූපන් එකක්. මේකේ තියෙනවා 10 pound තියෙනවා 50 pound තියෙනවා 100 pound තියෙනවා මේකේ. හරිද? මේකත් මාර යාර් නෝට්ටුව නෙවෙයි මේක. හැබැයි මේක ඉතින් කූපන් එකක් වගේ. හරිද? සල්ලි වගේ තමයි මේකත් ඉතින්. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ කොහින් දාපු රුපියල් 10 නෝට්ටු තියෙනවා. ඒකත් මේ චුට්ටක් ලෝ කන්ඩිෂන් එකක් මේක. ඉතින් ගයිස් මෙන්න මේ කලෙක්ෂන් එක ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියලා මට පොඩි කමෙන්ට් එකක් දාන්න ගයිස්. අනිවාර්යෙන් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න ගයිස්. එහෙනම් ගිහලා බයි.